හයි කෝසල බ්‍රදර් හයි එක වාට පටක් ගන්න පයබයි කියලා ඕකේ වැඩ කර නැමතිරින් හරද වේක හයි මචා සුපුරදු බරයි සුපුරදු පරිදි හයි වේ අපි අද එකතු වෙනවා බොයිච පොට්ටගේ පස්සන පස්සන එපිසෝඩ් එකත් එක්ක හවස් මෝල් වයා ගැන කතා කොච්චර පොඩිද වෙච්චේ ගැන දැන් අපි හිතන් ඉන්නවා මචන් හරද දැන් මැරෙන් නැති විදිහට ජීවත්වෙන්නේ හරද කානවා බොන අපි මැරෙන්නෑන හැරද ඒ විදිර තමා ජීවත්වෙන්නේ ඉතින් මේ අමත කලා තින අපි කොච්චර මේ අපි ජීවත්වවෙන්න කොච්චර පොඩි කාලයක්ද කියලා පොඩි කාලයද අපි ලෝකෙත් එක්ක බැලම කොච්චර පොඩිද පොඩිද කියලා දෙ හැමෝම කියනවන ද අපි ඕක පොඩි එක්සාම්පල් ටිකක්ම හදාගත්තා පැදිලි කරන්න කොච්චර මේ ලොකු කම්පැරිසන් වීඩියක් වගේ වන්න හරි ලොකෝඩ කම්පෑවෙන ගොඩක් කම්පෑවෙන ගොඩක් දෙව අපි කම්පෑ කළ හදාගත්තා ඉතිං අපි කතා කරමු ඇතයිද කිවා නැන හරි මුලින් අපි කතා කරමු ඒත්ද සෝල සිිස්ටම් ය අපි මුලින්ම ඉන්ට්‍රඩක්ෂණ එකක් දීලෙමු මේ අපි කතා කරන්න මේ අපි කොච්චර මේ ලෝකයත් එක්ක සහ අපි කියන කොච්චර කුඩා දෙයක්ද කියලා සම්පූර්ණ විශ්වයත් එක්ක මේ කම්පයා කරපු හම කම්පය කරම් කුඩාද සහ අපි ඉගැන විශ්වය ආරම්භය සිට මේ දක්වා කාලත් එක්ක බලපම අපි මනුස්සය විදිර කොට්ටාසයක් විදිර ආරම්භ වෙලා කොච්චර කාලයක්ද කියන එක තමයි ගෙන කොච්චර කුඩා කාලත් අපි ඉඳලා තියෙන්නේ කියෙන එක කියන සහ ඉන්න ගැන අපි කොච්චර දැන් කොච්චර මේ චූටි කාලෙකද රැඳෙන්නේ කියනෙක් ගැන අපි කතාගෙන අපි මුලිම පටන්ගම්මචම් මේ ඒත්වස එක අපි මුලිම කතා කලමු අපි පිසිකලි ගත්තහම කොච්චර ස්ලෝදක එකෙන් පොච්චර පොඩිද ගන්න විශාලත්තයෙන් විශාලත්තයෙන් ගත්තහම නිවසත් එක්ක විශාලත්තයකම් පෑකර ගන්න හරි මුලින්ම අපේ ඔත් එකයි මේ සෝල සිිස්ටම සෞර ග්‍රහ මණ්ඩලේ පෘතිවයයි පෘතිවය ඇත් එක්ක හරි පෘතුවේ විශ්කම්බය ඩයිමීට එක ඇබිල 12742 කිලෝමිටර් එත්තකොට එකන ඩයිමටික් කියන විශ්කම්පය දන්නතින මේ ගෝලය ගත්හම හරි මැදින් අක්ෂයක් යවපුහම මොකක් දෙක හිරි කරන්න දෙරෙන්න හරිමති දන්නවා තිල ඉතමු ස්කම්පය දන්නත ඉන්නවන හයසර පාඩම් බලාග ඊළඟට සූර්යාගේ ඩයමීට එක ගත්හම මිලියන 1.3 කිලෝමිටස් එතකොට ගණන් හදලා තියෙන විදිර ගැන අසන වශයෙන් ගත්තහම අපේ පෘතුවේ විශ්කම්බේ දැන් 12742යින කිලෝමිටස් කිලෝමිටස් එතකොට මේ අපේ කියන්නේ පෘතිවය වගේ 109ක් එකන පෘතිවේ කොපිකරොත්තෙම 109කට 109 වතාවක් සූරයාගේ අක්ෂය දිගේ තිබ්බැකි මේ පෘතිව 109ක් ඒ කියන නිමේශනලින් පෙන්න්නමු ඒගැන මේ ෆොට් ෆොටෝශප් එකින් අර ඩුප්ලිකේට් කර එක දිගට එක දිගට හොම හොම අක්ෂය දිගේ තියාගෙන යන්න පුළුවන් 109ක් පෘතුවී පෘතුවි නමයක් මේ 109 පුරවන්න පුළුවන් කියනගෙන මේ නේ පුරවන්න කියනගෙනෙවෙයි අර මේ අරක විශ්කම්බෙදිගේ සූරයාගේ විශ්කම්බෙදිගේ පෘතුවිය එක දිගට තියානයන්න පුළුවන් වතාවක් තියානන්න පුළුව එතකොට ඒවගේම දැන් අපි ෆිල් කරනවනන් ගෙන සූරයා ඇතුළට පුරවනවා කියලා හිතන්නක පෘතුවි එහෙම පුරවනනම් 1.3 මිලියන් විතර මේ පෘතුවී සූර ඇතුළට දාන්න පුළුව ඒව ඉගැන එච්චර පොඩි සූරයක ගම්පයා කරපාම පෘතුවිය පෘතිවේතින් එච්චර පොඩි ගැනති අපි ගැන කතා කරලා වැඩ නෑ දෙයක් නෑන හරි ඊටවස්සේ සෞරග්‍රහමන්ඩලේ විශ්කම්බය එතකොට අපි නෙක්චූන්ගේ කක්ෂය ඇතුළත් කරලා ගත්තොත් එහෙම විශ්කම්බේ කිලෝමීටර් මිලියන 9ක් තියෙන බිලියන 9ක් බිලියන සොරි නෙප්චූන්ගේ කක්ෂේ දැන් කොහොමත් ෆ්ලූටෝ අයිංගල ඉවරනේ අපේ සෞරග්‍රහමණ්ඩලේ කොටසක් නෙවෙයි කියලා ඔප්පුවලා ඉවරනේ ඒතොර තියෙන අපේ දුරිම තියෙන නෙප්චූන් එකේ කක්ෂයත් කියන නෙප්චූන් එක මේ නෙප්චූන් කරගෙන කක්ෂයයි ඒටි ගත්තහම මේ අපි සෞරග්‍රහමණ්ඩලේ විශ්කම්බේ කිලෝමීටර් බිලියන 9 එතකොට සෞරග්‍රහ මණ්ඩලේ ඇතම් කෙලවරවල්ල තියෙනවා මේ ඕට්ස් වලාගුළු කියලා එතකොට ඒවා හැදිලා තියෙන්නේ මේ ගණ පදාර්ථ මොකද මේ අයිස් පදාර්ථවලින් අයිස් ඔබ්ජෙක්ස් අයිසි ඔබ්ජෙක්ස් කියලා කියන්නේ ඒවගෙන් තමයි හැදිලා තියෙන්නේ මම දැක්ක සමහරවිට ධූමකේතු වගේ දේවලුත් තියෙනවායි කියලා ඒ වගේ
ඕට්ස් වලාකුළුත් ඇතුළත් කරලා ගත්තොත් එහෙම ආලෝක වර්ෂ 3.2 හෝ කිලෝමීටර් ට්‍රිලියන 30 වගේ ලොක්කු මේ ප්‍රදේශක තියෙනවා මේ පළාතක විදිලා තියෙනවා අපේ සෞරග්‍රහ මණ්ඩලේ කිලෝමීටර් ට්‍රිලියන් 30ක් ආලෝක වර්ෂ ඔයා 3.2 ආලෝක වර්ෂ මොනවද කියන්න හැමෝම දන්නවා ඇති ආලෝකයේ වර්ෂයක් ගමන් කරන දුර ආලෝකයේ වර්ෂයක් ගමන් කරන්න ගතවන දුර කියන්න තින් ඒගැන ආලෝකයේ වේගෙන් යන්න එබයිති ආලෝක වේගෙන් යන්න බෑන බෑන ගියත් අවුරුදු 3.2 යනවා මේකින් හැටන තව අපි තැන්වල් එනවා එතන්න යංකෝ දැම් තාම සෞරග්‍රහ මණ්ඩලය ගැන විතරන කතා කර අපි දැන් එතොර රෆ්ලි අපි නිකං මේ මොකදට කියන එක්සම්පල් ඇකරන් කතාකරොත්තේම දැම් අපිට තන්දරේ මචන් ගොඩක් අයට දැන් අපිත් හල දින හරත මෙච්චර බිලියන් ගානත් තියෙන මිලියන් ගානක් දුරයි මෙම දුර යාලෝකරශ මෙචතුර හැබැයි හරි අයිඩිය එකක් නෑ ඕකේ පොඩි සද්‍යයක් ඇහැන දෙක ඇත ගනගන්නවා මේ අපිට හරි අයිඩිය එකක් නෑ කොච්චර එකන්න මේක ලොකුයිද කියලා ඕකේ ඒහින්ද අපි ගත්තා ගයිස් පොඩි එක්සාම්පල් කීපයක් එකන මේ අපි දැන් මෙතනිදන් කතා කරන හැම එකක් අවසානතිම අපි මේ ඒ වගේ එක්සාම්පල් එකක් හැම එකකටම දෙනවා මේ මොක අපි කොච්චර පොඩිද කියලා මේ ගැන එකම්පයා කරන එක මොන තරම් පොඩිද කියලා පෙන්න්නට තමයි ඒ එක්සාම්පල් එක ගරන් දෙන්නේ හරි එතකොට කියන විදිහට එක්සාම්පල් එකේදී පෘතුවේ වැලි කැටයක්න චූටි වැලි කැටයක් නම් සූර්යා පැසිපන්දු බෝලයක් වගේ කියන්නේ බාස්කට් බෝල් එකක් වගේ සයිසෙක්කින් තියෙනවා ගැන අපි නිකන් හිතමු ග්‍රවුන්ඩ් එකක් කියලා ග්‍රවුන්ඩ් එක තියලා තියෙනවා මේ බාස්කට් බෝල් එකක් හරිද මේ එතන මෙහා තියෙනවා පොඩි වැලි කැටයක් හරිද ඔව් පෘථිවිය තමයි වැලි කැටය සූර්යයා තමයි බාස්කට් බෝල් එක එතකොට මුළු සෞරග්‍රහ මණ්ඩලයේම අපි කම්පෙයාර් කරොත් එහෙම ඒ කියන්නේ මේ එහෙම ගත්තොත් එහෙම කිලෝමීටර් කිහිපයක් විතර මේ ලොක වෙන සම්පූර්ණ නගරයක් වගේ වෙන්න පුළුවන් සෞරග්‍රහ මණ්ඩලය අපේ සෞරග්‍රහ මණ්ඩලේ එහෙම එතකොට හරි ඔයා කියන්න බලන්න දැන් අපේ දැන් මෙතනින් එළියට ගියාම දැන් අපේ පෘථිවිය තියෙනවා අපේ සෞරග්‍රහ මණ්ඩලය තියෙනවා ඊට පස්සේ අපි මෙතනින් එළියට ගියාම තියෙනවා අපේ මිල්කි වේ එක අපේ ශීරපතය ඊට පස්සේ එහෙමම දැන් අපි එළියට යනවා ටික ටික දැන් මේ දේවල් ඊට පස්සේ අපි කතා කරා එර්ත් එකයි සෝලාර් සිස්ටම් එක ගැන දැන් ඊළඟට කෝසලය කතා කරනවා සෝලාර් සිස්ටම් එකයි අපේ ගැලැක්සි එකයි අපේ ගැලැක්සි එක වන මිල්කි වේ ගැන ඊට පස්සේ දැන් අපි ශීරපතය ගැන ඊට පස්සේ මේ කතා කරන අපි ඒකත් versus ගැන මේ මිල්කි වේ versus ගැලැක්සි ක්ලස්ටර්ස් ඒවා ඉස්සරහට අපි කියන්න කොහොමද හැදෙන්නේ අන්න කියලා එතකොට මේ අපි ඉස්සරහට මෑන බයන්න පැක හගින්න මෝ ඉන්ට්‍රස්ටින් හොදෝද සෙල්ලා එලිවට ජාවට කියලා දෙලිවෙට ලක් ආයිලි වෙලා මචා පාන්දර එකට කිට්ටුවද ඕනේ වල් පල්ල ඔන්න හරි සෞරග්‍රහ මණ්ඩලේ විශ්කාමය පිස්සල කතා කරමචන් ආලෝක වර්ෂ 3.2යි ඕට්ස් වලාකුළුත් එක්කවා කිව්ව වගේ ඊට පස්සේ අපේ ශීරපතේ විශ්කම්බය වෙනවා එහෙම් බැලුවහම ආලෝක වර්ෂ ලක්ෂයක් ඒ කියන්නේ ආලෝකයේ වේගයෙන් ගමන් කරොත් අවුරුදු ලක්ෂයක් යනවා අපේ ශීරපතේ එහා කලේ හරිද අපි කියපු විදිය ආලෝකයේ වේගයෙන් ගියොත් හරිනේ ආලෝකයේ වේගයෙන් ගියොත් ආලෝකයේ වේගයෙන් යම් වස්තුවක් ගියොත් හරිද අවුරුදු ලක්ෂයක් යනවා එහා කෙළවර ඉඳලා මෙහා කෙළවරට තාම ආලෝක වේගයට ලඟ වෙන්න බැරුව ආලෝක වේගයට කොහොමත් කියන විදිහට වස්තුවකට ගමන් කරන්න බෑ ඒ නිසා තමයි අර උදාහරණ ගන්නෙත් ආලෝකයට 99.9ක් අතර සමානවත් කියලා ආලෝක වේගයට වස්තුවකට යන්න බෑ තමයි සීන් එක ඕකේ එතකොට මේ පොඩක් එක හිතලා බලන්න දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ආලෝක වර්ෂ 3.2යි අපේ එතකොට ගැලැක්සි එක වෙන මිල්කි වේ කරනෝට සිංහලින් කෙන ශීරපතයට එද්දි ආලෝක වර්ෂ ලක්ෂයක් වනවා එහ කරනද මෙහ කරවලට යන්න එතකොට අපේ දැන් ශීරපතේ හරද ඇති සූර පද්ධතිය ගැන තව සෝල සිිස්ටම්ස් තියෙනවානේ ඒ සෝල සිිස්ටම් ගණන බොහෝදුරට තරු බිලියන 100කට වඩා තියෙන පුලන් කළ කියනවා තරු බිලියන 100කට වඩා සූරය වගේ වෙන්න පුල හෝ විශාල හෝ කුඩා තරු බිලියන 100කට වඩා තියෙන්න්න පුළුවන්
ඒවට බොහෝදුරට අපි වගේම ග්‍රහලෝක පද්ධති තියෙනවා සෞර ග්‍රහමණ්ඩල තියෙන්න්න පුළුව ඉති අපි ඉස්සල ගත්ත වගේ දැන් ඕක තේරෙන්නේ නේ අපිකින්ද එක්සාම්පල් එකින් කතා කරොත් එහෙම සෞරගන් ග්‍රහ මණ්ඩලේ අපි හිතමු ඉස්සලා ගත්තවේ අපිතුම දැන් වෙන මුදහරණය කාසියක් කෙලෙතු සෞර ග්‍රහ මණ්ඩලි කියන්නේ චුටිකාසිය තැනක ලංකාවේ හෝ හැර අපි උතුර ඇමරිකාව තියෙන කාසියක් තමා වැටල තියෙන කාසියක් සෞර ග්‍රහ මණ්ඩල එහෙම බැලු හම්මචන් අපි මිල් කිවේ එක උතුරු ඇමරිකාය ප්‍රමාණයට සමාන ගැන කාසියක් ගිහිල උතුරු ඇමරිකාව තිබුණොත් තිබ්බොත් එහෙම අප සෝල සිිස්ටම් මේ කාසිය වෙනවා උතුර ඇමරිකාව ඒ තරම් අපේ මිල්කිවේක එච්චර ලොකු වෙනවා චරකට ලොකුයි හරිද තවටික කෙලියට ඇන් අපේ හරි අපි කතා කරමු මිල්කිවේ එකයි ගැලක්සි කලස්ටර්ස් කම්පයා කරලා ගැලක්සි ක්ලස්ට ඕ අරි මගේ තෙනෙන්න දැන් අපි කතා කර ඒත් එක සෝල සිිස්ටම් එක මිල්කිවේ එක දැන් අපි කතා කරන්නවා ගැලක්සි කලස්ටර්ස් එක ගැනද මිල්කිවේ එක ගැලක්සි කලස්ට එකයි මේ කම්පය කරන්න යන්නේ හරි මොකක්ද ඇහේ මං ඇවේ ගැලක්සි ක්ලස්ට එකක් කියන්න මොකක්ද කියලා ගැලක්සි කස්ට එකක් කියන්නේ කොහොමද කියන්නේ 100,000 ගැලක්සිස් එකතු වෙලා ගුරුත්වෙන් එකතු වෙලා හැදෙන මේ ගැලක්සි පොකුරක් පොක්පොකුරක් මන්දාකිනි පොකුර මන්දාකිනි පොකුර එකට තමයි ගැලක්සි ක්ලස්ට එකක් කියන ඕකේ හරි අපි දැන් යමු ලෝකල් ගරුප් හරි ලෝකල් ගරුප් එකක් කියන්නේ මේ ලෝකල් ගරුප් එක කියන්නේ අපේ මේ මිල්කිවේක තියෙන මේ ගැලක්සි පොකුර ඒගැන්නේ මේ ගැලක්සි ගරුප් එක හරි ගැලක්සි ගරුප් එකක් කියන්නේ මේ ඒත් ගැලක්සි ක්ලස්ට වගේ තමයි මේ හැබැයි ගැලක්සි ක්ලස්ටර්ස් තරම් මේ ලොකු මන්දාකින ප්‍රමාණයක් නැහැ තියෙන්නේ දුසින් කිහිපයක් පමණයි මොක දර්ග සීයත් දාහත් අතර වගේ ලොකු ප්‍රමාණයක් තින ගැලක්සි ක්ලස්ටර්ස් වල මේක තියෙන්නේ දුසින් කිහිපයක් විතරයි එතකොට ඔය දැන් අපේ ලෝකල් ගරුප් කෙනෙක තමයි ඔය අපේ මිල්කිවේක ඇන්ඩ්‍රොමීඩා වගේ මේ ගැලක්සිස් පිටලා තියන්නේ ඒ වගේ 54ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ අපේ ලෝකල් ගරුප් එක ගැලක්සිස් එතකොට ලෝකල් ගරුප් එක ආලෝක වර්ෂ මිලියන 10ක් විතර මේ පරස විහිදිලා තියෙන ඕ පරාසික තිය ආලෝක වර්ෂ මිලියන 10ක් ආලෝක වර්ෂ මිලියන 10ක් ඊට පස්සේ ලෝකල් ගරුප් එක කියන්නේ ලැනිය කියා සුප ක්ලස්ට එක එක කොටස එක කොටස මේ එතකොට ලැනිය කියා සුප ක්ලස්ට එක ගත්දි කියලා කිවොත්තෙම මේ ඔය වගේ ගැලක්සි ක්ලස්ටර් සහ ගැලක්සි ගරුප් එකතු වෙලා හැදිච්ච මේ ලොකු මේ ලොකු මොකක්දේට කියන්නේ ලොකු සුප ක්ලස්ට එක සුප ක්ලස්ට එකක් යා සුප ක්ලස්ට එක එහෙම තමයි හඳුන්න පුළදුරන්න පුල දැයිතොර අපි ඉන්න සුප ක්ලස්ට එකට තමයි මේ ලැනිය කියා සුප ක්ලස්ට කියලා කියන්නේ එක අනු කොට සත්තම අපේ ලෝකල් ගරුප් එක ඕ එතකොට මේ ඔය ලැනිය කියා සුප ක්ලස්ට එකේ ගැලක්සිස් ලක්ෂයක් විතර අඩංගුවෙනවා කියලාගෙනවා අපේ වගේ ගැලක්සිස් අපේ කතා කර අපේ වගේ මිල්කිවේක වගේ ගැලක්සිස් ලක්ෂයක් විතර අඩංගු වෙලා වෙනවා කියලා කියනවා ඒ වගේම ලයිටියස් මිලියන 520ක් පුරා විහිදෙනවා ලයිටස් ගෙන අලුවර්ෂ මිලියන 500 මිලියන 520ක් විතර ඕකේ හරි අපි දැන් ඒටික උදාහරණයක් විදිරර කලින් අයි කතා කරොත්තෙම අපේ ශීරපතය එක අප මිල්කිවේක අපේ සෞරග්‍රහ මණ්ඩලේ නෙවේ මේ අපේ මන්දාගෙන තිතක් නම් කොලයක් මේ මේසේ උඩ කොලයක් දෙල ඒක උඩ තියෙන ඩොක්්ට එකක් නං ලෝකල් ගරුප් එක කියන මේ මේසේ ප්‍රමාණය විතර අපේ ඕ ගැන ගැලක්සි වලින් හැදිච්ච අපේ ලෝකල් ගරුප් පැක් ද අපේ ලෝකල් මේසයක් විතර එතකොට ලැනිය කියා සුප ක්ලස්ට එක ගත්තහම මේ පාපන්දු පිටියක් විතරන ගැන අපි මෙහෙම බැලුවොත්තෙම පාපන්දු පිටියක්කුඩ මේ පාපන්දු පිටියක් ගත්තොත්තෙම එක හිතමු ලැනිය කිය සුප ක්ලස්ට එක කියලා ඉවස ඒක මැතින් තියෙන අපි මේසයක් එදා අපේ ලෝකල් ගරුප් එක ඒ මේ සුට කොලයක් තිර තිතක් ඇන්දොත්තේම ඒක තමයි අපේ මන්දාගෙනය මිල්කිවේ ඒක තමයි උදාහරණය දැන් අරුමට අපි අර කතා කරේ මේ ගැලක්සීසර අපේ සුප ක්ලස්ටගේ මේ ලැනිය කියයක
කියත් තියෙනවා කිවද මච ගැලක්සිස් ලක්ෂයක් තියෙනවා ලෝකල් ගරුප් එක ගැලක්සිස් 54ක් විතර තියෙනවා දැන් එතකොට දැන් අපිසල කතා කර අපේ මේ මිල්කිවේ ගැලක්සිය එක කොච්චර ලොකු ඉද කියලා හැරද එතකොට තව ඒ වගේ හෝ ඊට වඩා විශාල හෝ ඊට වඩා පොඩි හෝ ගැලක්සිස් ලක්ෂයක් තියෙනවාකර කියනවා බොහෝදුරට මචන් මට හිතනදර අපේ ගැලක්සගේම හෙව්වොත් බොහෝදුරට දැන් සමජීවයක් තියෙන්න්න පුළුව හැරද එතකොට ඩක් ඉතරවාන්න තියෙන්න්න පුළුවන් අපි දන්න ලක්ෂයක් කන එතකොට පිටසක්‍ර ජීවීන් ගැන ඉන්ට්‍රස්ටයිට ඔන්න පොඩි පොයින්ට එකක් තියෙනවා හිතල බලන්න මේ අපේගේ මෙහෙම ජීවත් තිරනං තව ලක්ෂ කෝටි ගානක් ඇතින තින් තව ගැලක්සිස් ද අපේ ලැනියගේ සුප ක්ලස්ටේ විතරන ලක්ෂයක් තියන්නේ තව සුපස්ටස් ගොඩක් තියෙනවා තියෙනවා ඕකේ දැන් අපි ගැන කතා කරමු දැන් අපි සුප ක්ලස්ටර්ස් ගැන කතා කරා මේ ගැලක්සි ක්ලස්ටර්ස් ගැන කතා කරා දැන් අපි කතා කරමු අපේ ගැලක්සි ක්ලස්ට එකක් සහ අපේ දෙන අපි දැනට දන්න ඔබ්සර්බල් යුනිවර්ස එක හරි අපි මේ පිළිවලපට මතා කරමු මුලින් එක ඒතකෙන් අපි ගියා සෝල සිිස්ටම් සොරට ඒතකෙන් සෝල සිිටම කම්පය කරේ ගැලක්සි ක්ලස්ටර්ස් ගැලක්සිස් ගැලක්සි ඕ ගැලක්සි ආනහරි මිල්කිව කියන ගැලක්සි නිය ඉටවසේ ගැලක්සි ක්ලස්ටර්ස් අපේ ගැලක්සි ක්ලස්ට සොරට හලින් අපේ ලෝකල් ගරුප් එක ගෙන කතා කර ඉටවස ගැලක්සි ක්ලස්ටර්ස් දැන් ආව සුප ක්ලස්ට වලට එක අපේ ලැනිය කිය සුප ක්ලස්ටේ ගැන චුට්ටක් කතා කර හරි දැන් යනවා අපේ ගැලක්සි ක්ලස්ටර්ස් වර්සස් යනිවර්ස එක ඕකේ දැන් අපි එතන ගිහිට කතා කරහම අපේ ඔදැන් කතා කරපු ලැනියක කියා සුප ක්ලස්ට එකත් ලැනියක් කයා කියලත් කිය ලැනියක් කයා මරගේ හරිට කියාගන්න බෑ හරි ලැනිය කියා සුප ක්ලස්ට එකත් තවත් මිලියන්ස් ගානක සුප ක්ලස්ටර්ස් වලින් එකක් විතරයි මේ ඔබ්සර්බල් නිවසක තියෙන හැරද එතකොට දැන් අපිට දැන් හිතාගන්න පුළා විශ්වයේ දැනට හර දැනට අපිට නිරීක්ෂණය කළ හැකි කියන ගනිතින් හෝ පේන විශ්වයේ විශ්වයම පලල ගත්තොත් ආලෝක වර්ෂ පිලියන 93ක් කියලා කියන්න පුළුව කියලා කියනවා සයින්ටිස්ලා ආලෝක වර්ෂ බිලියන 93ක් එතකොට එහි මචන් හරද එකන්නේ මේ යනිවර්සගේ මන්දාකිනි ට්‍රිලියන දෙකක් විතර තියන්න පුළුවන් කියනවා ඒකතින් අපි දැන්වා කිවටවලට ඔලුවට යන්නත හිද අපි ඒකටත් හදාගත්ත පොඩි එක්සාම්පල් එකක් පරිමාණය ගැන තේරුම් ගන්න පුල ලැනිය කියා සුප ක්‍රස්ට එක අපි හිතමු වැලි කැටයක් කියලා හැරද වැලි කැටයක් කිරතුමු අපේ සුප ක්ලස්ට එක හැරද මුළු විශ්වයම එහෙම ගත්තොත් වැලිකට අත්තරන් අප සුප ක්ලස්ට එක් ගත්තොත් විශ්වයම අපිට දැනට පේන විශ්වය පෘතුවී වගේ වෙනවා පෘතුවයටත් වැඩිය විශාලා විශාල වෙන්න පුළුවන් එදසින් එකන හිනිකමට තු පෘතිය උඩ වැලිකට ඇත්තියෙනවා ඒක තම වැලිකටේ තමයි අපේ සුප ක්ලස්ට එක ලැනියකයා සුප ක්ලස්ට එක එතකොට අපිට දැනට නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා සලකන යුනිවර්ස් එක මේ විශ්වය පෘතිවයටත් වඩා විශාල වෙනවා එහෙම සැලකු හිතාගන්න බෑ අපි තව දැකපු නැති කොච්චර ගොඩසක් ඇද්ද අනිවාර එහෙම තියෙනවන තියෙනවන ති තියෙන් එපෑ මෙච්චර දේදී දැ නතින්නස් කියලත් කන්සෙප් තියෙනවා එඩස ඒකද කියනවා එතනින් හැරදිකුත් නෑ කියලා හැබැයිතිම් කියන්න බෑ තම දන්නේ නෑන ඉඩස දැන් අපි කම්පය කර මුලේ දඟරද මුල ඉදන් කියන්න මේ පෘතිවිය ඒත් එකත් එක්ක යනිවර්ස එක දැන් අපි ස්ටෙබ් බයි ස්ටෙප්නේ කම්පය කර දැන් අපි වැලට මාතාර ඉතින් අපි ගත්තොත් එහෙම මචංග පෘතිවිය පරමාණුවක ප්‍රමාණයක් කර හිතුවොත් එහෙම අපිට දැන් නිරීක්ෂණය කර හැකි විශ්වය පෘතුවියටත් වඩා විශාල වෙනවා තියෝක තමා කතන්දර ඉතින් ඔයිටත් වඩා නොපෙනෙන විශ්වයක් තියෙන්න්නත් පුළුවන් කරගෙන අපි දැන් කතා කර අපේ පරිමාණය ගැන පරිමාණය කියන්නේ මේ දැන් ඉතින් තේරෙන් ඕන අපි කොච්චර පොඩ්ඩා කුඩා ජීවින්ද කියලා පොඩි කොටස පොඩි චූටිම කොටසක ඒත් එතන චූටිම ජීවින් කොට්ටා තැනක හිර වෙලා එන්න මොකද අපි කතාකර මිනි එකන දැන් අපි හිතන්න මිනිසු ගැන අපි දැම එපිසෝඩ් කරමුණ අපි මිනිසු ගැන හිතරගෙන හිතට දැන් අපි අඩුතර මිනිසු ගැන කතා කරයවන්න අපි කතාකර පෘතිවයකම් පෑ කරලා තකට හිතන්න පෘතුවේ එච්චර පොඩි නං යුනිවර්සයත් එක්ක සල ගද්දී අපි ගැන තමකර කතාද
හරි ඕකේ අපි දැන් ඒත් එකම කතා කරමු මෙතන දැන් අපි කතා කරා දැන් ගොඩක් අය ඔතනදි කතා කරලා තියෙනවා මම දැකලා තියෙනවා ලංකාවේ නම් ගොඩක් අය අතන කතා කරලා නැහැ මේ පරිමාණය ගැන කතා කරලා තියෙනවා යම් තැන්වලදී නමුත් ටයිම් එකත් එක්ක අපි කොච්චර පොඩි කියලා ගොඩක් තැන්වල තිබිලා කතා කරා නැහැ ඒතර අපි හිතන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මචං ගන්න ඒ කියන්නේ අපි කාලය අනුව ගත්තාම අපි කොච්චර චූටි වෙලාවකින් ඇති වෙලා නැති වෙලා යනවාද කියලා මේ පෘථිවියට අනුව ඒ කියන්නේ මේ විශ්වයට අනුව කොච්චර වෙලාවකින් ඇති වෙලා නැති වෙලා යනවාද කියලා ඔයාම එක්ස්ප්ලේන් කරන්න මුල් ටික හරි දැන් අපි කතා කරන්න යන්න එතකොට මේ යුනිවර්ස් එක ඇති වුණ දවසේ ඉඳන් මේ වෙනකන් කාලය ගත්තාම ඒ කාලේ අතුරතුරදී අපි කොච්චර පොඩි කාලයක්ද ඉඳලා තියෙන්නේ කියලා අපි මුලින්ම කතා කළේ මුදු මචං මේ ඔයාට එක්ස්ප්ලේන් කරලා ඉන්න මුලින්ම හරි මුලින්ම මේ සීන් එකදී වෙන්නේ බිග් බෑන් එක ඒ කියන්නේ දැනට පිළිගත් විදිහට විශ්වය නිර්මාණය වුණේ මේ බිග් බෑන් තියරි එක තමයි අපිට දැනට පිළිගත හැකි අපේ ආරම්භය ගැන කියන්න පුළුවන් හරි බිග් බෑන් එක බිග් බෑන් එක කියන්නේ කොහොමද උනේ කොහොමද ඒක උනේ කියලා අර මේ මොකද ඒ කියන්නේ අනන්ත ගුරුත්වයක් සහ මේ උෂ්ණත්වයක් තියෙන චූටි පොයින්ට් එකකින් තමයි ඒක වෙලා තියෙන්නේ ටයිනි පොයින්ට් කියලා කියන්නේ ඒක වෙලා තියෙන්නේ මේ ක්ෂණයකින් වැඩේ වුණා කියලා කියන්නේ කියන්නේ කාලය අවකාශය පදාර්ථය ස්පේස් ටයිම් මැටර්ස් ඔය තුන මේ ටික්ගලා ඇති වුණා කියලා තමයි කියන්නේ කියන ආලෝක වේගයටත් වැඩිය ලොකු වේගකින් මේ එකන ඊටත් වැඩිය වේගකින් මේ ඇති වුණා කියලා කියනවා ඒකට කොස්මික් ඉන්ෆ්ලේෂන් කියලත් කියනවා හරි පොඩ්ඩක් අරතරන් දැන් මේ බෝරිං ඇතිනි වැඩේ එච්චර අපි අවුරුදු බිලියන් ගානකට කලින් මිලියන් ගානකට කලින් කතා කරන එක චුට්ටක් අපි ඒකත් කතා කරමු ඒ වුණාට හැබැයි අපි දැන් මුලින්ම හදාගත්ත මේ පොඩි අපේ මේ ඒ කියන්නේ පෘථිවිය වෙච්ච ගොඩක් සිදුවීම් ටික ඒ කියන්නේ අපි මේන්ලි කතා කරන්න පුළුවන් සිදුවීම් ටික මේන් ඔබ්ජෙක්ටිව්ස් ටික ටිකක් හදාගත්තා ඉතින් අපි එක දැම් මුලින්ම ඉන්සිඩන්ස් ඉවෙන්ස් ඒටික එතකොට මේ අපිට කතා කරමු අපි දැන් පෘථිවියට අනුව හරිද අපි කම්පයා කරමු පෘථිවිය හැදිච්ච දවසිදන් දැන් වෙනකං පැවිසි අතර ඔල්ලෝසකට කම්පයා කරමු ඒන දැන් මේ අපිට අමතක් කර මේ මතක් කරන්න බැරි වුණා යුනිවර්ස ඇති වෙලා මේ වෙද්දි වසර බිලියන 13.8ක් අටක් වෙනවා එතකොට මේ පෘථිවිය ඇතිවල දැන් අවුරුදු 4.5 බිලියන් යර්ස් වෙනවා එතකොට මේ එතන ඉදන් අපි හිතමු ඒ තමා පැවිසි අතර ඔල්ලෝසෝක රෑ 12 ගැන මේ අවුරුදු 4.5 බිලියන් අවුරුදු ටික කාලය මේ අපි පැවිසි හතරේ ඔර්ලෝසුවකට ආදේශ කරලා බලනවා කොච්චර විදිහට මං ටික එක දිගට කියාගෙන යන්න මේ අයිඩියක් ගැන මං ඇනිමේෂන් වලින් තව දාන නිසා පැහැදිලි කරගමු මොකද අපි පොඩ්කාස්ට් එක ඉක්මනට ඉවර කරගන්න නැත්තම් බෝරින් අපි හිතමු පෘථිවිය ඇති වුණා පෘථිවිය ඇති වුණේ අවුරුදු බිලියන 4.4කට කලින් අපි ඒක හිතමු රෑ 12ට තමයි ඇති වුණේ කියලා එදවට ෆස්ට් ඕෂන්ස් ඇපිය වෙලා තියෙනවා අවුරුදු බිලියන 4.3කට කලින් ඒක පැවිසි අතර ඔල්ලෝසර ගත්තොත් පාන්දර 2:30ට ගන්න පුළුවන් ගැන යුනිවර්ස ඇති වෙලා පැහ දෙක හමාර ගෙන මේ ඇත්ත ටයිම ගෙන ම ගැන මේ 24 හවස් මේ කලොක එකෙන් ගත්තහම නිවර්සගෙන ඒත් එක ඒත් එක ඇති වෙලා මේ පැය දෙක හමාරයි පැය දෙක හමාරකින් මේ ඇතිවෙලා තියෙනවා මුහුදු ටික ඉටසේ රියල් ගැප් එක ගත්තොත්තේම මේ බිලියන ගාන අවුදු බිලියන ගනත් තියෙනවා ගැන අවුරුදු බිලියන 4.5 කලින්තවා ඒත් එක ඇතිවෙලා තියෙන බිලියන 4.3කට කලින්තම මුහුදු ටික ඇතිවෙලා තියෙන ඊට පස්සේ අවුරුදු මිලියන 3.5කට කලින් ඇතිවෙලා තියෙනවා ෆ්‍රස් ලයිෆයක් බැක්ටීරිය ඇතිවෙලා තියෙනවා ඒක ගත්තොත් අපේ පැවිසි අතර ඔල්ලෝසට ආදේශ කරලා පාන්දර 5:30ට තමා ඇති වෙලා තියෙන ඒත් ඇති වෙලා පැය 5:30කට පස්සේ අන්න හරි ඊට පස්සේ ෆස්ට් කම්පලෙක්ස් ඇනිමල්ස් ඉවල්ලුනේ අවුරුදු සංකීර්ණ ජීවිය අන්න හරි මිලියන 600කට කලින් ඔන්න ලොක්කු ගැප් එකක් තියෙනවා දැන් ඒක ඇති වුණේ උදේ 9ට නෙවෙයි රෑ 9ට දැන් අර පළවෙනි බැක්ටීරියා එක ඇති වුණේ 5:30ට වුණාට උදේ සංකීර්ණ සත්වයක් ඇති වුණේ
මේ රෑ 9ට එක පැදා හතකට ගෙන ඒත් එක තිල පැදා හත ඊට වස්සේ ඩයිනෝසර්ස්ලාවේ අවුරුදු මිලියන 250කට කලින් අපි කතා කරගේ පැවිසි අතර ක්ලොක් එකට ගද්දී 10:43ට ඩයිනෝසර්ස්ලා නැති වුණේ අවුරුදු මිලියන 65කට කලින්. ඒ කියන්නේ අවුරුදු මේ පැවිසි අතර ඔල්ලොසුවෙන් ගත්තාම 11:39ට. ඊට පස්සේ ෆස්ට් හීමන් ඉවෝල් එක වුණේ අවුරුදු මිලියන අවුරුදු ලක්ෂ 3කට කලින්. ඒ කියන්නේ ඔන්න පොයින්ට් එක 11:58යි තප්පර 43නේ. හරිද? එතකොට ෆස්ට් සිවිලයිසේෂන් එක උනේ අවුරුදු 10කට කලින්. ඒක ගත්තහම 11:59යි තප්පර 57කට. තව තප්පර ගියත්තින් තප්පර 3යි. 3ක් ඇතුළත තමයි අපි මෙච්චර සිවිලයිස් වෙලා මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. ඒ යුනිවර්සිටියත් එක්ක කම්පෙයාර් කරද්දී අර පැය ගණන් වලින් කියපු ඒවානේ. ඔව් ඒත් එක්ක සෝරි. ඊට අපේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක උනේ අවුරුදු 250කට කලින් මිලියන් නෙමෙයි අවුරුදු 250කට කලින්. ඒක අපි අර පැයසතර ඔල්ලොසු කම්පෙයාර් කරොත් එහෙම 11:59.9ට ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක උනේ. ඊට පස්සේ අපි මොඩර්න් ඊරා එක පටන් ගත්තා. ඒ කියන්නේ අපි ටෙක්නොලොජිකලි දියුණු වෙලා ඊට පස්සේ ස්පේස් ට්‍රැවලින් පටන් අරගෙන අර AI දැන් මේ කාලේ වෙන නම්මන යා ඒ කියන්නේ AI එන්නත් කලින් දැන් මේ අවුරුදු 50කට කලින් අපි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ඒක පටන් ගත්ත කාලේ අවුරුදු 50කට කලින් මේ තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක අපි අර ඔල්ලොසු හැටියට ගත්තොත් 11:59.9.9ට තමා 59 තප්පර 59.9.9 තමා ඔන්න මෙයා වෙලා තියෙන්නේ. ඊටස හිතාගන්න පුළුවන් අපි ටයිම් එක ගත්තත් මේක කොච්චර පොඩි වෙලාවක තමයි අපි ඇති වෙලා නැති වෙලා කියලා. දැන් සාමාන්‍ය මිනිස්සෙගේ ජීවිතය ගත්තාම අද යුනිවර්සිටි එකේ ටයිම් එකත් එක්ක කම්පෙයාර් කරද්දී ඉතින් නෑ මොකුත් නෑ. ඒක දැන් අපි කම්පෙයාර් කරන්න ඕනේ. ඒක දැන් අපි කතා කරලා දැන් Earth එක කම්පෙයාර් කරලා දැන් කතා කරමු මචං යුනිවර්ස් එක කම්පෙයාර් කරලා. හැබැයි ඒක පැවිසි අතර කම්පෙයාර් කරන්න බෑ. ගොඩාක් අමාරුයි. ඔව් ටිකක් අමාරුයි. ඒකින්ද අපි ඒක කම්පෙයාර් කරා අවුරුද්දකට. හරි මම ඒක පැහැදිලි කරන්න. යුනිවර්සිටි එක ආරම්භ වෙලා එතකොට වසර බිලියන 13.8යි. අපි ගන්න ජනවරි 1 විදියට. ඔව් ඒක තමයි දැන් ඔය අවුරුද්දකට ආදේශ කරන්න යන්නේ අවුරුද්ද මාසයකට. යා ඒ කියන්නේ අවුරුද්ද ඉවර වෙන දවසේ තමයි දැන් ඉන්නේ දවස්. අවුරුද්ද ඉවර වෙන වෙලාවේ. ඔව් හරි ජනවරි 1 ඒ කියන්නේ අවුරුද්ද පළවෙනි දවසේ බිග් බෑන් එක වුණා. ඒ කියන්නේ යුනිවර්ස් එක ඇති වුණා. ඊට පස්සේ මාර්තු 15 ෆස්ට් ගැලැක්සි එක ඇති වුණා. පළවෙනි මන්දාකිණි ඇති වුණා. ඊට පස්සේ සැප්තැම්බර් මාස 9කට පස්සේ සැප්තැම්බර් මාසේ 6 වෙනිදා සෝලාර් සිස්ටම් එක සහ මේ පෘථිවිය ඇති වුණා. ඊට පස්සේ සැප්තැම්බර් 25 ඒ මාසෙන් 25 පළවෙනි ජීවය ඇති වුණා බැක්ටීරියා එක. කතා කරා බැක්ටීරියා එක. ඔව් කලින් කතා කරා. ඊට පස්සේ කෙලින්ම යනවා 12 වෙනි මාසෙට ඩිසෙම්බර් 1st ෆස්ට් කම්ප්ලෙක්ස් ඇනිමල් ඇති වුණා. ඒ කියන්නේ පළමු සංකීර්ණ ජීවියා සත්වයක් පළවෙනි සංකීර්ණ සත්වයා. මොකද ඒක අර තියෙනවා මේ වෙනම කාල පරාස තියෙනවා මේ පළවෙනි ජීවය සංකීර්ණ ජීවය ඒ ටික අපි පොඩි අර උදාහරණයක් විදිහට ගන්න ඕනේ හින්දා විතරයි මේක ගත්තේ. ඊට පස්සේ ඩිසෙම්බර් 26 ඩයිනෝසිරස් ලග්ගියා ඉවරයි. ඊට පස්සේ දිසෙම්බර් 31යි ඒ කියන්නේ දිසෙම්බර් 31 වෙනිදා රෑ 11:59ට ගැන මිනිත්තුවක් තියලා ඊළඟ අවුරුද්ද ඇති වෙන්න මිනිත්තුවක් තියලා ගැන වසර අවසාන මිනිත්තුවේදී මිනිස්සු හැපි වුණා. ඊට පස්සේ දෙසැම්බර් 31යි ඒකෙන් 31 වෙනිදා 11:59යි තප්පර 54 තමයි අපි ඇග්‍රිකල්චර් කරන්න පටන් ගන්න තින්නේ. අවසාන තප්පර 3ේදී තමයි අපි ඇග්‍රිකල්චර් වලට අත ගැහුවේ. ඔව් ඊට පස්සේ දෙසැම්බර් 31 වෙනිදා 11:59යි තප්පර 59යි 0.9දී තමයි ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් අපි ආරම්භ කරලා තියෙන්නේ. යුනිවර්සිටියත් ගත්ත අතින් ගත්තාම ඉතින් හිතාගන්න බෑ නේද පුතයි. ඉතින් ඔය තමයි කතන්දරය අපි අද කතා කරන්න උටේ. ඉතින් අපි මරාගන්න තරම් ගොඩාක් ලොකු මිනිස්සු තමයි. ඒක තමයි අපි මැරෙන්නේ නැති මිනිස්සුගේ ජීවත් වෙනවා වෛර කර කර කාමරාගෙන යුද්ධ කර කර මැරෙන්නේ නැති වගේ ජීවත් වෙන මෙන්න මේ චූටි අපි ජීවත් වෙන කාලයත් එක්ක කාලේ ජීවත් වෙන්න. අන්න හරි.
ඉතින් වැඩීට හිතන්න පව ගැන ට්‍රක් පයිනවා නැනයිමන මේ ගැන හොයන්න ඕන අනිවාරය එතකොට අපිට දැන අපි කොච්චර එම කියන තරම් මාර ඩයිල් සමට දැම්මේ අපි දන්න තුනට මේ කොච්චර තව වෙනත් ජීවයන් තියෙන්න්න පුළුවන්නේ අනිවාරය බැරිකමක් නැහැන තමට අපිට වැඩිය ලොකු ටෙක්නෝජිස් තියන මේ ග්‍රහලෝක තියෙන්න්න පුළුව යන්න පුළුවන් අනිවාරෙන්ම ඒ අපට හිතාගන්න බෑර තරම් ලෙවල් එක්රන දැන් අපිට කතා කරන දෙව ගොඩත්ව දැන් කාඩිශවස් කේල් ගැනීම අපිට කතා කරන බැරුණ මේ ඒ ගැන එපිසෝඩ් ඉසරහට කරනවා අනිවාරෙන් ඉතින් මේ නව තුනෙමද පිනවත්තු වෙන ඒන ඉතින් වෝයිජ පොඩ් අපි සබස්ක්‍රයිබ් කරන්න ලයි කරන්න කමෙන්ට් කරන්න ලගේ අදහස අනිවාරෙන් අපිට සෑහන්ට වටිනා මොකද දැන් අපි අපේ අඩුපාඩු අපි ගොඩක් දැන් අපි හිතර හදාගෙන තියෙන කියලා දිනකට තවාඩු පාඩු වෙන අපිට ගැන අපි කැමති අඩු පාඩු කියනවන අනිවාරය තොට අවදාගන්න අවඩ්ඩෝ පොඩ්කාස්ට කට්ටීල්ල තිබා ඉක්මටම එකක් කරමනේ අවඩ පොඩ්කාස්ටක් ඉක්මට කර මේ දවසල පොඩක් වර්ෂාධික කාලය හිද අපිට යන්නමාර ඕ මේ කිවන් සැරගෙන පොඩක් අමාරු මොකද මේ ඇතර මේ අමාරු වැඩක් කරන්න මේ මොකද මේ ඔක්කොම උත්සගෙන අපි වෙන ගානත් දහරලානේ ගරගත්තේ ඒම කරනවා ගැන ඇතන අමාරු වැඩක් ඉතින් කමන්න අපි කරම අනිවාර කරම අනිවාර අනිවාර එහෙනම් මේ හිල්ලා අපික්මට මේ පොඩ්කාස් දෙමු දැන් එකකට කියන්න තියෙන අපි පුළුවන්තරන් ට්‍රයිකන සති දෙක්කට පරක් අපි පලව අඩුම සති දෙක්කට පාරක්වත් විඩියක් දෙන්න පේ දෙවනි පොඩ්කාස්ට් එක පොඩ්ඩක් නැවතුනා නැවතුනා ගැන මාස දෙයක්ද අපි එක දෙකට නොදා හිටිය තමයි ඉඩවස්සේ අපි මේ අපේ ටයිම් ට්‍රවල් ගැන එක පාට පිසෝඩ් එක් කර මනි ස්කෑම්ස් මන ඒක ඉන්ස්ටන් ගෙන හිතුවන්න ඇති විදිට ටික්ගල අපිට රියක් දැකරන්න ඕනක මුට මසජ දම අපි ඉතක ප්ලන් කල එක වැඩි ස්ක්‍රප්ට ඇදවෙත්න අපි දකම්ම අපි දන්න දේවල් පොඩ්ඩක් කතා කර විතරයි මේ පිසෝඩ් එකන්න අතරටියක් මහන්සිට රිසර්ජ මේකට එහෙම තිකක් යන ප්‍රඩක්ෂන් වඩත තේර නැති ලෝමති කඩින් ඕගේ දැන් අපේ කැමරෙක්කුත් ඕපුුණ ඔපුනේ මෙමරි ෆුල්ලුනා දැ හදාගමු එන අපි ගිල්ලන්න මේ සබස්ක්‍රයිප් අඩු පාඩු කමෙන්ට් කරන්න හෙන ගලෙන ස්ටේෝසම් පිස්